හලෝ ඔන්න අද අපි පොඩි ඩේ අවුට් එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මමයි මගේ යාළුවෝ ටිකයි යාළුවෝගේ කා එකක අපි ගියා ඩේ අවුට් එකක්. ටංටනා අපි මේ යන්නේ බාන් හවුස් එකට ඩේ අවුට් එකකට. ඉතින් අපි යාළුවෝ 6 දෙනෙක් තමයි ගියේ. මොකද ඉතින් දන්නානේ යාළුවෝ කතා කරන්න ගියාම නම් 100ක් විතර ඉන්නවා. ඒ වුණාට ඉතින් ඇත්තටම ගමනක් යන්න ගියාම දෙතුන් දෙනයි අපිට අහුවෙන්නේ. ඉතින් ඉන්න ටික හරි ගිහිල්ලා ෆන් එකක් ගන්න ඕනි කියලා හිතලා අපි ගියාද බාන් හවුස් එකට. ඇත්තටම මේක ගොඩක් අපි අහලා තිබුණානේ බාන් හවුස් එකේ ඩේ අවුට්ස් තියෙනවා, හයිටි තියෙනවා කියලා. ඇත්තටම අපි එක ගිහලා බලන්න ඕන නිසා සහ අපි තැනට ආස වෙයි කියලා හිතලා අපි ඉතින් යන්න තීරණය කරා. මේක ප්‍රයිස් එක per person 3500 වුණා. අපි රූම් එකක් ගත්තේ නැහැ. රූම් එකක් හම්බෙන්නේ ඔයාලගේ 20 දෙනෙක් ගියොත්. ඉතින් අපි යනකොටත් කට්ටියක් ඇවිල්ලා හිටියා. හැබැයි මේ ප්ලේස් එක ගොඩාක්ම ලොකුයි. ඔයාලට කැමති විදිහට මේකේ එහා මෙහා ඇවිදින්න පුළුවන් ඕනම ක්‍රවුඩ් එකකට. ඉතින් මේ ඉන්නේ අපි ඇඳුම් ටිකයි බෑග්ස් ටිකයි ඔක්කොම අරන් බාන් හවුස් එකේ දැන් ඇතුළට ගියා. මේ එයාලා මුලින්ම අපිව වෙල්කම් කරන්නේ. වෙල්කම් ඩ්‍රින්ක් එක දීලා අපිව පිළිගන්නේ මෙන්න මෙතන තමයි. මේක තමයි බා එක. ඉතින් මේගොල්ලෝගේ තීම් එක හරිම ක්‍රියේටිව්, ඒ වගේම ගොඩක් ඇට්‍රැක්ටිව්. ඉතින් අපි මෙතන ෆොටෝස් ගත්තා. වෙල්කම් ඩ්‍රින්ක් එකත් ගොඩක් රසයි. ඉතින් අපි මේ ඔක්කොම කරලා දැන් අපි අපේ ඉන්න තැනට, ඒ කියන්නේ අපි රූම් එකක් ගත්තේ නැති නිසා අපිට මේගොල්ලෝ කොමන් ඒරියා එකක් තමයි දෙන්නේ. ඉතින් ඒ කොමන් ඒරියා එකේ අපිට අපේ බෑග්ස් තියාගෙන වාඩි වෙලා chat එකක් දාගෙන කතා කරගෙන ඉන්නත් පුළුවන්. washrooms තියෙනවා වෙනම ladies gents ඒ වගේ තමයි exchange කරන්න පුළුවන්. ඔන්න බෑග්ස් උත් තියලා අපි අපේ වැඩේ පටන් ගත්තා. පොඩක් ෆොටෝස් ගත්තා වටේ පිටේ ඇවිද්දා. අර දින pool area එක අපි ඊළඟට හෙට යමු. මේ දැනට ඉතින් අපි දන්නානේ මල්ලස්සේ ගස් අස්සේ ෆොටෝස් ගන්නවා. ඇත්තට මම කිව්වා වගේ මේ තීම් එක ගොඩක් ලස්සනයි. මේ තියෙන pool එක කවුරුම තාම ඕපන් කරලා නැහැ. අපි ඉතින් බලාගෙන ඉක්මනට චේන්ජ් කරලා යන්න. මේ ඉතින් ලස්සන මම අනිත් අය ඉතින් pool එකේ ඉන්න අතරේ මං කරේ වීඩියෝ ගන්න එක. ඉතින් ෆොටෝස් වීඩියෝස් අරන් මේ ඔක්කොම අරන් රස කතා අතුරේ පින නාන මේ අපේ සෙට් එක. ඉතින් ගොඩක් ෆන් ටයිම් එකක් වුණා. මොකද මෙතන වෙදර් එක අවුවත් නැහැ වැස්සත් නැහැ. දෙකම බැලන්ස් එකේ තමයි තිබ්බේ. ඉතින් අපිට හිතේ හැටියට අපේ කතා කිය ෆන් එකේ මෙතන නාන්න පුළුවන් වුණා. පස්සේ ඉතින් කට්ටිය ආවා. එතකන් ඉතින් අපි pool එකේ හොඳට නෑ. ඊට පස්සේ අපිට ඉතින් දන්නවනේ බඩගින්නක් ආවා, පොඩි බඩගින්නක්. අපි ඊට පස්සේ ඕඩර් කරා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඉතින් මේක රුපියල් 850යි මෙතන ප්ලේට් එකක් මට මතක විදියට. ඉතින් මේ ඒ අසිරිය විඳින ගමන් පේනවනේ ඉතින් ලව් බර්ඩ්ස්ලා කරන වැඩ. ඉතින් අපි හතර වටේ ඇවිද ඇත්තටම කියනවනේ මෙතන එක ගේම්ස් කරන්න පුළුවන්. බැඩ්මින්ටන් ගහන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්. තව යාළගේ එක ගේම්ස් තියෙනවා. පේ කරලා අපිට කරන්න පුළුවන්. අපි නම් පේ කරලා ගේම්ස් කරන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් එතන බාර් එකට ආවම ඩ්‍රින්ක් එක ගන්න පුළුවන් ප්ලේසස්. මේ තියෙන ඒරියා එක අපිට මෙතන ප්ලේ කරන්න පුළුවන්. අර එහා පැත්තෙන් පේන්නේ ඒගොල්ලන්ගේ ලන්ච් ගන්න හෝල් එක. මේ තියෙන සම්පූර්ණ ඒරියා එක. ඉතින් අපි දැන් ලන්ච් ගන්න තමයි යන්නේ. ඉතින් ලන්ච් ගන්න අපි දැක්කන ඒගොල්ලන්ගේ රියැක්ෂන්ස්. ඉතින් අපි ලන්ච් ගන්න තමයි යන්නේ. මට ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ ක්‍රූ එකක් ඉන්නේ. ඒගොල්ලෝ මාරම ෆන්. ඉතින් අපි දැන් මුලින්ම ලන්ච් ගන්න කලින් සුප් එකක් බීලා මට මාරම හෙල්ප්ෆුල් යාළුවෝ ටිකක් ඉන්නේ. මාරම අයිඩියාස් මට දෙනවා. ඒ ගැන මම සතුටු වෙලා. කොහොමද ඉතින් අපි එතන ගාලික් බ්‍රෙඩ් එකක් තිබ්බා. ඒක ගොඩාක් රසයි එක කියන්න ඕනේ. ඒ වගේම සුප් එකත් මාරු. ඒකටම හොඳට මැච් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම බෙදාගත්ත ඒවා. මේ ඉතින් හැමෝම කනවා. ඊට පස්සේ ඉතින් අපි ගියා ලන්ච් එක බෙදා ගන්න. ලොකු බුෆේ එකක් නෙමෙයි but තියෙන එක හොඳටම sufficient. ඊට පස්සේ අපි කාලා පොඩක් එළියට ආවා. මොකද අපි කාලා එළියට එනකොට වෙලාව 3ට වගේ තිබ්බා. ඉතින් අපිට මේකේ චෙක් අවුට් එක තිබ්බේ 5ට. ඉතින් පැය දෙකක් අපි මොනවයි කරන්න බෑ. ඒ නිසා අපි පොඩක් මේ එහා පැත්තට ගිහලා පොඩි ටෝක් එකක් දාගෙන ඉන්න අතරේ අපිට හිතුණා ක්‍රිකට් ගන්න. මේ ඉන්නේ කට්ටිය දැන් ලෑස්ති වෙනවා. ඉතින් ඒගොල්ලෝ බෝල්ස් බැට් දෙනවා. අපිට අරන් යන්න ඕන නැහැ. ඉතින් අපිට ඒක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි ක්‍රිකට් ගහලා ඉවරලා පොඩක් වහින වගේත් නිසා අපි හිතුවා ඉක්මනට එන්න ඕනේ කියලා.
ඉතින් අපිට මොකක්ද දන්නවද උනේ? අපිට ඉතින් ඊවිනිං ස්නැක් එක මිස් වුණා. I mean අපිට ඒක ගන්න අමතක වුණා. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම ඊවිනිං ස්නැක් එක කියන්නේ කේක් කෑල්ලයි කොෆි එකයි හරි ටී එකයි හරි අරගෙනම අනිවාර්යෙන් එන්න. ඔන්න ඉතින් මේගොල්ලොත් පොඩි බැඳගෙන මේ අපි හැමෝම ඉඳ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ආවේ හයිවේ එකකින් ගල්නිගමෙන් දාලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ බාන් හවුස් එකේ දවස ගෙවුනේ. ඉතින් අපි හයිවේ එක යනකොට හොඳටම වැස්ස. මෙයාටයි එතකොට මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තනුටයි පින් සිද්ධ වෙන අපි වාහනේ ගෙදර තෙමෙන්නේ නැතුව ආවා. ඉතින් හොඳ දවසක් ගෙවුණා. බිසි ලයිෆ් එකෙන් පොඩක් එළියට ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් දවසක් වුණා. ඉතින් ඔයාලත් හැමදාම වැඩ කර කර ඉන්න නැතුව මේ බිසි ලයිෆ් එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ජීවිතේ චුට්ටක් හරි